Hello friends, මොකෝ වෙන්නේ ඉතින්? මේ පේන මුහුදට අපේ මේ නව පොඩි පොල් එල්ලක් වගේ. ඉතින් අද අපි මේ පොල් එල්ලෙන් ලොකු විස්කමක් කරන් තමයි යන්නේ. ඉතින් සෙට් එකම subscribe කරලා සෙට් වෙන මගේ YouTube channel එකත් එක්ක. ඉතින් අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් friends අපි ගිය වීඩියෝ එකෙන් නැවතුනේ මෙතනින්. ඉතින් මෙතන ඉඳන් අපි පටස් ගාලා කියන තැනට යගමු. හරි ඉතින් දැන් ළඟ පටස් ගාලා. Shay, I hear you've become quite the marksman. Generous gift. Thank you, mentor. My ship awaits, Achilles. The people of Haiti will make good use මෙන්න of this. ඉන්නවා අපේ අර ඉස්සෙල්ලක එපිසෝඩ් එකේ තිරපු I trust තට්ටයා. you will retrieve what has been lost. Lost? The Templars stole two precious artifacts. A manuscript of ancient wisdom and a box that allows one to understand its language. I have tracked the Templar as far as this coast, but I fear the rest is up to you, my friend. Farewell, Adewale. උගේ නම අඩේවාලෙලු. Whoever controls the artifacts can access precursor sites of power. We must recover them, or none are safe. හරි ඉතින් අපි අර ඉස්සෙල්ලක එපිසෝඩ් එකේ කරපු ලර්නින් වලට අපිට ලකුණු 100ක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ අපි 100%ක්ම මිෂන් එක පාස්. හරි ඉතින් අතන අර මැප් එකේ පෙන්නන නිල් පාටට අන්න තියෙනවා අපේ පොඩි පොල් එල්ල. මේ ඉන්න අපේ යාළුවා. Where to? Wherever Templar affairs lead us. Liam, it's not like you to set out without a plan. Plan or no plan. We choose our own battlefield. And hey, we're not most at ease when we're at sea. Right you are. Let's set sail. ඉතින් අපි අතුරු දාලා ක්ලච් එක අල්ලලා පාගල යමු ඉක්මනට. මඩ පිස්සුනේ නැව්වල ඉතින් යතුරුයි ක්ලච්චුයි යනම් මන නැහැ නැව්වල යන්න ඕන ඇන්කර් එක දාලා සුක්කාන්ම කරකවකව තමයි ඉතින් අපි පඩස් ගාලා එහෙම යමු. සෝරි නැව්වල යනකොට ඉතින් ඔය වගේ සද්දයක් නෙවෙයි එන්නේ. ඉතින් අනම්මන සද්ද ඕනේ නැහැ පඩස් ගාලා ඔය කියන තැනට ආවම ඉතින් නැත්තම් වීඩියෝ එක ගොඩක් දික් වෙයිනේ. For us, they're much more than earnest trust. Liam, ඉතින් මේ නැවේ යනකොට අපි ඔය අර කණු වල එහෙම එල්ලිලා යන උන් ඉන්නේ. උන් සින්දු කියනවා ඒ සින්දු වලට මම පට්ට මාසයි. ඉතින් ඔයාලටත් ඇහෙනවා ඇති. he keeps records and accounts. Studies what little is known about the pieces of Eden. And of course he corresponds with assassins on other continents. Of course. Liam, you can be a right horse's arse when it comes to assuming everyone knows the same as you. I cannot help if Achilles wants me to be උන් දන්නත් දන්නේ නැහැ ඉතින් මේ ඩ්‍රයිවිං කරන ගමන් ඉතින් කතා කරන්න හොඳ නැහැ කියලා හදිසියක් ගිහිල්ලා කොහේ හරි වද්දගත්තා ඉතින්. favored. And ඔය පේන ඇති ඉතින් මම මුලදීම පටන් ගත්තේ මුහුද එහෙන ලොකුයි කියලා පේනවනේ ඉතින් අගක්වත් පේන්නේ නැහැ ඉතින් දූපත් විතරයි තියෙන්නේ. මුහුදත් එක්ක බලද්දි ඉතින් තනි කරම පේනවා ඉතින් පොල් එල්ලක් තමයි. Prince Regent of the Assassins. You call me that again. ඉතින් මං අද ඉඳන් අපේ නැවට කොහොමද පොල් එල්ලේ කියලාම කියන්නම් ඒ වචනේ එහෙන ආතල්. ඉතින් අන්න අපේ දකුණු පැත්තේ සතුරු පොල් එලි තියෙනවා. We're clear, Captain. Captain! අරු කැප්ටන් ගෑලා කෑ ගැහුවා ඉතින් මමත් බය වුණා.
හරි ඉතින් අපිට ඊ අකුර ප්‍රෙස් කරලා නිකන් දුරේක්ෂකයක් වගේ එකක් ගන්න පුළුවන්. උන්ගේ හෙන අමුතු සින්දු තියෙනවා හෙන ආත. ඊට ගාන ඉතින් කෑගුත් ගන්නවන එක කකුල පෑගිලා වගේ. අන්න අතරින් තමයි ඉතින් අපිට නැව පාක් කරන්න තියෙන්නේ. අත් පටස් ගාලා ගිහලා එතනින් නැව පාක් කරගමු. ඉතින් අපි දැන් නැව නවත්තලා ඔය නැවේ දෙපැත්තෙම තියෙනවා ලණු ඒවා එල්ලලා යන්න පුළුවන් නිකන් ටාසන් වගේ ඔය පේන. අරුන් අපි ගියත් කෑ ගහනවා ආවත් කෑ ගහනවා පිස්සෝ සෙට් එකක්ද ඔය. හරි ඉතින් මූ තමයි අපිට මිෂන් එක දෙන්නේ මේ අර අපිත් එක්ක අර ඉස්සෙල්ලාම අර ගේම් එක පටන් ගන්නකොටම ගහගත්තේ අන්න ඌ තමයි ඉතින්. Trust me, you will sell those lobster by the ton in France. Ah, the cabbage farmer has returned. About time. We have a lead on that curious manuscript. I'd be surprised if you can read it. No one can read it, imbecile. This is why the Templar are taking so long with it. But one of our allies has caught a glimpse of their work. A pirate? A spy who worked with the pirate. We set sail for Anticosti. That should prove a good test for this floating cesspit you call a ship. How trustworthy are the pirates? I consider them brothers, Sheikh. When the time ෂේ අයියා අංශක 180ට නැවිලා සුක්කානම කරකවනවා. the roast beef would realize the Templars were pulling their strings. Are the Templars truly in control in the colonies? Not quite, but their influence reaches far and wide. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අන්න දිනෝ තවත් පොල්ලෙල්ලා. We're meeting. ඉතින් ඔය මුහුදේ අද්දි වලට ඔය මැප් එකේ පේන්නේ නිල් පාටින්. ඒ නිල් පාටින් පේන්නේ අපේ නැව්. රතු පාටින් පෙන්වන ඉතින් ඒවා සතුරුන්ගේ නැව්. And he knows more about what goes on in these parts than you can ever hope to learn. So, Liam, what could you tell me about Adewale? You obviously admire the man. I had the honor of working with him once. I've never known anyone who done so much for our cause. ඉතින් ඒලා නම් ලොකු හුලඟක් හඹායනවා අපේ ප්‍රතිවිරුද්ධ දිශාවට. එතකොට ඉතින් අයිතකරස්ගේ නියමයට අනුව බොහෝ දුරට අපි ගලේ වැදෙන සම්භාවිතාව තිබ්බ. ඉතින් මං වගේ වැඩ් එකේ කෙලවපු නිසා ඉතින් මම ඒක ගානට බේරගත්තා. ඉතින් ආයි අපිට ඉතින් ස්පයි ග්ලාස් එක පාවිච්චි කරන හැටි කියලා දෙනවා. ස්පයි ග්ලාස් එක කියන්නේ දුරදක්ෂය. අර තියෙන ඉතින් සතුරුන්ගේ නේද. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ එක බලුවා විතරක් නෙවෙයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඉතින් ලයික් එකක් දාන්න. ඉතින් මම මොටිවේට් වෙන්නයි. ඉතින් තව කට්ටියන්ට බලන්නයි. ඒ වගේම ඉතින් කමෙන්ට් එකක් දාන්න. බැනලා හරි කමන්නේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස් ඉතින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඉතින් සබ්ස්ක්‍රයිබ් තුත් කරන්න. ඉතින් මම අලුතින් පටන් ගත්ත මේ channel එක ඉතින් මට ගොඩ යන්න ඉතින් සබ් එකක් දෙන්න. ඉතින් අතන තියෙන නැවට ගහලා අපි එතනින් නැව ලෑන්ඩ් කරලා ඒකින් මිනිස්සුන්ට ගහන තමයි අපිට තියෙන්නේ. ඉතින් අපේ ෂේ අයියා අංශක 180ටම නැවිලා ඉතින් අර නැවට දොඹෙන් යන්න ගහනවා. ගහලත් ඉවරයි. ඉතින් අපි නිකන් ලෑන්ඩ් කරනවා වගේම තමයි උතන්ට ගියාම නිකන් අර ඩොක් කියලා එකක් පේනවා. ඊට පස්සේ ඉතින් අපිට
එතනින් ලෑන්ඩ් කරගන්න තියෙන S අකුර හෝල්ඩ් කරන් ඉඳලා. Let's catch some. Hold them in. Get off the wind. Loose mainsails. Loose all. Let's move. Show them what's for, Captain. Come on, men. Spies are ours. For the more. ඉතින් මං උතෙන්ට ගියා කියන්නේ ඉතින් ඒ නැව ඉවරයි ඉතින්. ඉතින් අපිට ඔය නැවේ ඉන්න 5 දිනයක්ම මරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපේ මිෂන් එක කම්ප්ලීට් වෙනවා. අරුන් කෑ ගහන්න එක වූර්කයෝ වගේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපිට ආය අර කියලා තියෙන ලොකේෂන් එකට අපි ආගමු. Strengthen the Morgan before going any further. There's a harbour master station nearby. Spend our new wealth on improvements. I didn't realise there was a brotherhood in Haiti. ඒක නම් පොඩි දුර තියෙන්නේ. එතෙන්ට ගිහිල්ලා අපිට කරන් තියෙන්නේ අපේ ගාව තියෙන දේවල් සෙල් කරන්න. ඒ වුණත් ඉතින් මම නම් මගේ නැවට බයි තුත් කරගන්නවා. අර නැව මම බැලුවේ ඒක දෙකටම නැති නැවක්. ඒකෙන් අදහස් කරේ මම මේ අපිටත් නැති සතුරුන්ටත් නැති නැවක් කියලා. වෙන මේ අර්ථ නම් ගන්න එපා ඉතින්. ඉතින් ඉස්තරහා සතුරු පොල්ලෙල් ටිකක් ගහගන්න ගමන් දොහෙදී ඉන්නේ. The French owned the slaves who අර උණ්ඩවල සද්දත් ඇහෙනවා. මම නම් හිතුවේ අර පම්පැත් තිබ්බ ගලේ වදීමයි කියලා ඒකට ඔන්න මෙන්න ගියේ. fishermen and their gear. ඔය මුහුදේ තියෙන ඔය චූටි චූටි අයිස් කැටවල වැදුනායි කියලා අපේ නැවට ඩැමේජ් වෙන්නේ නැහැ. අර ගල් වගේ ලොකු අයිස් කැට තියෙනවනේ. ඒවල වැදුනොත් ඉන්නම් මේ ඩැමේජ් වෙනවා. The locals are caught. ඔය නැවක් ගෙනල්ලා පාක් කරන වැඩේ තමයි පොඩ්ඩක් කරගන්න අමාරු. බලමු මේ පාර හරියට කරගන්න පුළුවන් වේද කියලා. මම කිව්වේ වාද්දගත්තනේ. හරි ගමන්නේ වාද්දගත්තත් අපිට මොකෝ අපියන් පටස් ගාලා ටාසන් වගේ ඉල්ලිලා. Marching with an empty purse won't get you very far. ඉතින් උතන ආයි අපිට ඕක කරන විදිය කියලා දෙනවා. ඉතින් මේ ගේම් එක මුලින් ඉඳන් ගහන කෙනෙක්ට උනත් ඉතින් ගේම් එකේ කියලා දෙනවා කොහොමද ගහන්න ඕන කියලා. ඉතින් ඒ කියන්නේ නිකන් ගයිඩ් එකක් දෙනවා ගේම් එකෙන්ම. ඉතින් අපි මෙතනින් සෙල් කාගෝ තමයි දෙන්න ඕන. යට තියෙන අර සත්තුන්ගේ හැම. ඉතින් තියෙන ඔක්කොම දෙන්නත් ඒවා ෆ්‍රෙන්ඩ්ස්. මොකද අපේ නැව අප්ඩේට් කරනකොට අපිට ඕන වෙනවා. ඒක නිසා තියෙන ඒවායින් භාගයක් 3 කාලක් වගේ දෙන්න. ඒ ගාන දුන්නට එච්චර ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම දුන්නොත් අපේ නැව අප්ඩේට් කරගන්න බැරි වෙනවා අපිට. ඔය ස්ටෝන් එහෙමනම් වැඩිය දෙන්න යන්න එපා. ස්ටෝන් ගොඩක් ඕන අපේ නැව අප්ඩේට් කරන්න. ස්ටෝන් තුයි ලී තුයි ඒවා ඉතින් වැඩිය දෙන්න යන්න එපා. අර පේනවනේ ස්ටෝන් වලට යටින් තියෙනවා වැඩිය දෙන්න එපා කියලා. ඉතින් රතු පාටින්ම ලියලා ඒක අපේ නැව අප්ඩේට් කරනකොට ගොඩක් ඕන වෙනවා. ඒ නිසා ඒවයින් නම් භාගයක් කාලක් වගේ දෙන්න. අර ඔගේ උඩම තියෙන එක එච්චර දුන්නට කමන්නේ. ඉතින් ඔය බයිකින් එකෙන් තමයි අපේ ෂිප් එක අප්ඩේට් කරගන්නේ. අපි ඉතින් අපිට අප්ඩේට් කරන්න පුළුවන් ඒවා අප්ඩේට් කරමු. ඉතින් ඔක්කොම අප්ඩේට් කරන්න දෙන්නේ අපේ මං හිතන්නේ එක්ස්පීරියන්ස් හරි මොනවා හරි ඇති. ඒවා පිරුණම තමයි ඉතින් අප්ඩේට් කරන්න වෙන්නේ. නැත්තම් මෙතනින් මේ පේන ඇති රතු පාටින් වැටෙන අකුරු වගේ අප්ඩේට් කරන්න දෙන්න බෑ කියලා. අප්ඩේට් කරන්න පුළුවන් නම් අපේ දකුණු අත පැත්තේ යටම පෙන්නනවා එන්ටර් බටන් එක ඔබන්නේ කියලා සිලෙක්ට් කරන්නයි කියලා. ඒවා ඉතින් අපිට අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් අනිත් ඒවාට පේනවනේ රතු පාටින් බැටල් තියෙන ඒවා අප්ඩේට් කරන්න දෙන්නේ නැහැ. ඉතින් අපිට මම හරියටම දන්නේ නැහැ මොකද කියලා නම් මම ඊළඟ එපිසෝඩ් එකේ ඕනනම් හොයලා කියන්නම් පොඩ්ඩක්. ඉතින් මේ තියෙන අපේ අප්ඩේට් උන පොල්ලෙල්ල.
My thanks for your trust, Captain. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඉතින් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාලා ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා ඉතින් සෙට් වෙනවා වගේ අනිත් එපිසෝඩ් එකත් එක්ක. එහෙනම් බයි බයි.